දැන් අපි ඊයේ පිටවල පතන ප්‍රදේශය නරඹලා ඇවිල්ලා මේ සංචාරක හෝටලයක නැවතිලා උදේ පාන්දර පැහැදිලි අහස් කුසක් දකින්න පුළුවන් වෙනවා. දැන් බැලුවම් පේනවා මේ නකල්ස් කඳු පන්තියේ විවිධාකාර කඳු වැටි දකින්න පුළුවන්. ඒකේ එක කන්දක් තමයි මානිගල කියන කන්ද. ඒ මානිගල කියන කන්ද යන අර කොට්ටක් පේන තැනක් පේනවා. මේ කොටුවක් තියෙන තැනින් තමයි මේ ප්‍රදේශයේ ජනතාව ඒ කාලේ වේලාව බලාගත්තේ. ඒකට හිරුවෙරිය ලැබීම අනුව තමයි වේලාව තීරණය කරේ. මානි කියන්නේ ඔය වේලාවනේ මානය. නිසා මානිගල කියන නම ඒ කඳු වැටියට ලැබුණා. ඒකම එහායින් පේනවා මෙතන කඳු වැටි දෙකක් අතර පිහිටි පහත් බිමක්. දැන් මේක මේ නකල්ස් කඳු වැටියේ තියෙන විශාල කපොල්ලක්. මේක සුළං කපොල්ලක්. මේ ප්‍රදේශයට මාස 6ක් විතර අධික සුළඟක් එනවා. අපි ඒක මේ පැත්තේ නම් කරන්නේ කච්චාන් සුළං කියන වචනේ. මේ දිනවල සුළං ඒ වුණාට නැහැ. හේතුව මේ පැත්තේ ඊසාන්දික මෝසමනේ. නිරිද්දික මෝසම් කාලෙට මේ ප්‍රදේශයට එන්නේ වියලි සුළඟක්. ඒකම අර එහායින් පේනවා නකල්ස් කඳු වැටියේ තව එකක් යක්දිස්නාගල කන්ද කියන එක. ඒ යක්දිස්නාගල කන්දේ විශේෂ අපිට පේනවා එක තැනක විශේෂ මුදුනක් තියෙනවනේ. ඒ විශේෂ මුදුන අපි නම් කරන්නේ කන්දෙම තියෙන වෙනම බහිස්කන්ධක් කියලා. එතන බහිස්කන්ධු කීපයක් එක දිගට දැర్శණය වෙනවා. ඒකම මේ පැත්තෙන් යනකොට මේ පේනවා ටෙලිකොම් කණුවක්. ඒ ටෙලිකොම් කණුව ඒ රිවෙස්ටර්න් කඳු මුදුන අපි එතෙන්ට තව ටිකකින් යනවා. ඊට පස්සේ මේකේ දකින්න පුළුවන් විවිධ කඳු මුදුන්, ඒ වගේම නිම්න නෙරු කියන જાතිය. ඊට අමතරව මේ ප්‍රදේශයේ දකින්න පුළුවන් මේ හෙල්මලු ගොවිතැන් කියන එක දැන් මේ කුඹුරු සකස් කරමින් පවතිනවා. ලෑස්ති වීම වගාවට ලෑස්ති වීම සඳහා මේ වගා කරනු ලබන්නේ අවුරුද්දකට එක් සැරේයි. හේතුව ඒ අදාළ මෝසම් කාලෙට වගා කළ යුතු වෙනවා. නැත්නම් වතුර හිඟයක් නෙමේ ප්‍රදේශෙත් තියෙන්නේ. ඒ වගේම සුන්දර දී ඇලි මේ කඳු වැටියෙන් පෝෂණය වෙලා පහළට ගලාගෙන මේ ක්‍රියාවලියක් අපිට හඳුනා ගන්න පුළුවන්. ලඳු කැලෑ සහ වියලි පතන වලින් මේ ප්‍රදේශයේ සම්පූර්ණයෙන්ම වැහිලා තියෙන්නේ. දුර්ග ජනාවාස රටාවක් දකින්න පුළුවන් වෙනවා. ඒ වගේම සුන්දර පරිසර පද්ධතියක් හැටියටත් මේ ප්‍රදේශය වැදගත් වෙනවා. ඒ නිසා නකල්ස් කඳු මුදුනේ දැන් පේනවා ඇති ටික ටික දුම් වැඩි වෙනවා, මීදුම් වැඩි වෙනවා. අපි කියන්නේ ඒකට දුම්බරයි. දුම්බර කඳු වැටිය කියන්නේ ඒකයි. ඒ වැදගත් කඳු මුදුන හැම දෙයකම පරිසර පද්ධතියක් හැටියට වැදගත් වෙලා තියෙනවා.